ජේසන් කොඩි මේ නමට පහුගිය කාලයේ සමාජ මාධ්‍යයෙන් ලැබුණ ප්‍රමුඛ තැනක්. ඒ නිල් චිත්‍රපටයක ශ්‍රී ලාංකික තරුණයෙකුගේ නම සටහන් වීම පිළිබඳව කතා බහ නිසා. ජේසන් කොඩි ලෙස හඳුන්වනු ලබන මේ තරුණයා ශ්‍රී ලංකාව තුළ ජේ කොඩි කියලත් ප්‍රසිද්ධයි. බොහෝ දෙනෙකු අනුමාන කරන්නේ මේ ඔහුගේ ශ්‍රී ලාංකික නාමයෙන් බිඳී ආ අන්වර්ථ නාමයක් කියලා. මේ වෙනකොට අවුරුදු 30ක් වන ඔහු නිල් චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක අවස්ථාවක් ලෙස පටිගත කිරීමකදී තමන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරනවා. මේ සංවාදයේදී ජේසන් පිළිබඳ ගොඩක් තොරතුරු හෙළිදරව් කරන අතර එයින් උපුටා ගත හැකි කොටස් කිහිපයක් අපි ඔබ වෙත උපුටා දක්වනවා. වීඩියෝ පටිගත කරන්න සහ ජේ කොඩි අතර සිදුවෙන මෙම සංවාදයේදී ඔහු සමග වීඩියෝවට දායක වන නිලිය පසුකින් සිටින දක්නට පුළුවන්. පටිගත කරන්න. ජේසන් ඔයා කොහෙන්ද? ජේසන් කොඩි මම ඉපදුනේ ශ්‍රී ලංකාවේ. නැවත පටිගත කරන්න. ශ්‍රී ලංකාව නේද? මට ඒක හරියටම කියන්න අමාරුයි. ජේසන් කොඩි ශ්‍රී ලංකා කියලා තමයි කියන එක තමයි හරිම විදිහ. පටිගත කරන්න. හරි දැන් මට හොඳටම තේරෙනවා. මම එහෙන් ආපු කෙනෙක්ව කවදාවත් කැමරාවට අල්ලගෙන නැහැ. ජේසන් කොඩි මම මේ කර්මාන්තය වෙන ශ්‍රී ලාංකිකයෙක් දැකලා නැහැ. පටිගත කරන්නම්. ඔයා මේ කර්මාන්තයට ඇවිත් කොපමණ කාලයක්ද? ජේසන් වසරකට ආසන්න කාලයක්. තමා කෙමෙන් ප්‍රසිද්ධියට පත්වෙමින් සිටින බව මෙහිදී ජේසන් කොඩි හෙළිදරව් කරනවා. ශ්‍රී ලංකාවෙන් ඔහුට ප්‍රතිචාර ලැබෙනවද කියන කාරණාවත් මෙතනදී පටිගත කරන පුද්ගලයා විසින් ඔහුගෙන් විමසනවා. ලංකාවේ අයට මේක අලුත් අත්දැකීමක් බවත් ප්‍රතිචාර ලැබෙන බවත් ජේසන් එහිදී සඳහන් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ රටවලින් තමයි තමන්ට ප්‍රතිචාර ලැබෙන්නේ කියන කාරණාවත් කියන්න ඔහු අමතක කරේ නැහැ. නැවත පටිගත කරන්න. ඔයා ශ්‍රී ලංකාවට ආයෙත් ගියොත් ඔවුන් ඔයාට උත්සවයක් පවත්වන්න උනත් පුළුවන් නේද? ජේසන් ජයකොඩි මට බොහෝ දිනාගේ අවධානය ලැබෙයි. සමහර විට මට ප්‍රශ්න වෙන්නත් පුළුවන්. ලංකාවේ සංස්කෘතියත් එක්ක තමන් නීතිමය වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා ජේසන් මෙහිදී සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියපු විදිහට ලංකාවේ තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා. පටිගත කරන්න. ඔයා කැනඩාවට යද්දී වයස කීයද? ජේසන් කොඩි මට වයස අවුරුදු 14යි. නැවත පටිගත කරන්න. ඒ ගමනේ සංස්කෘතික පරිවර්තනයක් වුණාද? ජේසන් කොඩි ඔව් මට ප්‍රංශ සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වුණා. විවිධ සංස්කෘතීන් අභියෝගයක් තිබුණා. පටිගත කරන්න. ඔයාගේ ශ්‍රී ලංකාවේ ජීවිතය කොහොමද? ජේසන් කොඩි ඒක විනෝදජනකයි. අපි ඒ කාලේ එලිමහන ක්‍රීඩා කළා. ඒ දවස්වල අන්තර්ජාලය තිබුණේ නැහැ. ගොඩක් වෙලාවට යාළුවෝ එක්ක ක්‍රීඩා කළා. මෙහිදී තමයි ඔව් ශ්‍රී ලාංකිකයෙක් බව පළමු වරට අනාවරණය වුණේ. මේ වීඩියෝවෙන් පසු මේ නිල් චිත්‍රපට තරුව විසින් සිය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමක් සමග ලක්ෂ සංඛ්‍යායකට ශ්‍රී ලාංකිකයන් ඔහු පිළිබඳව අවධානය යොමු කළා. ඒ නිසා තමයි මේ තරුණයාගේ කතාව මේ තරම් ජනප්‍රිය එකක් බවට පත් වුණේ. නැවත පටිගත කරන්න. ඔයාට මේ කර්මාන්තය ඇතුළට එන්න හිතුනේ කොහොමද? ජේසන් කොඩි ඒක සම්පූර්ණයෙන්ම සැලසුම් කරපු එකක් නෙමෙයි. මම මොන්ට්‍රියාල් වලින් ඉන්නකොට ඔන්ලි ෆෑන්ස් සඳහා වීඩියෝ එකක් නිර්මාණය කළා. ඒ බලද්දී මම ඒ වැඩට ගොඩක් කැමති වුණා. ඒ නිසා මම ඒ වැඩ දිගටම කරගෙන යන්න තීරණය කළා. පටිගත කරන්න. මොනවද ඒක කළේ විනෝද වෙනුවෙන්ද? ජේසන් කොඩි ඔව් මුලදී ඒක කළේ විනෝදයට විතරයි. නමුත් වීඩියෝ එක බලද්දී මට තවත් ඒ වගේ එකක් කරලා බලන්න ආස හිතුණා. පටිගත කරන්න. දැන් ඔයාට අලංකාර කාන්තාවන් සමග වැඩ කරන්න ලැබෙනව නේද? ඔව්. පටිගත කරන්න. ඔයාගේ අරමුණ සහ ඔයාගේ කැමති දේ කුමක්ද? ජේසන් කොඩි අනිවාර්යයෙන්ම මේ කර්මාන්තය ඇතුළ ඉදිරියට යන්න. මේ කර්මාන්තය වසර කිහිපයක් ඇතුළත වෙනස් වෙලා. මට ඕනේ මෙහි තියෙන අවස්ථාව බලන්න, මාව අගය කරන්න, අගය කරන අයව සතුටු කරන්න. පටිගත කරන්න. වැඩිහිටි වීඩියෝ නිෂ්පාදනය කිරීම තමයි ඔයාගේ අරමුණ. ජේසන් කොඩි දෙන පිළිතුර ඔව්. පටිගත කරන්න. මේ කර්මාන්තයට එන්න පෙර ඔයා මොනවද කළේ? ජේසන් කොඩි මම මෙකැනික් කෙනෙක්. කර්මාන්තයට පිවිසීමට පෙර තමන් ටෙස්ලා වාහන සඳහා මෝටර් රථ කාර්මිකයෙකු ලෙස කටයුතු කළ බව මෙහිදී ජේසන් කොඩි පවසනවා.